ප්‍රියන්ත මල්ලි මේ මල්ලි ඔතනින් අල්ලපු ගමටත් අල්ලපම් බං හරියද මොකුත් අවුලක් වෙන්නේ නැහැ මොනවා ලොකෝ කිව්ව ගියා අපිට මේ සුබද මල්ලි ඔබ හම්බෙච්ච හොඳයි බං මේ මොකද දැන් තොරණ වැඩේ කියන්නේ ලෙසරම තියෙනවා බලුප්ම ඊයේ 45000 45000ම නිවෙන්න ඕෆ් වෙන්න තමයි ලයින් කරලා තියෙන්නේ රාට හැබැයි නියමයට දී ඊයේ මොකක් කිව්වා නිවෙන්න ඕෆ් වෙන්න ඒ කියන්නේ ඔබේ තොරණට අද කරන්ට් එක වෙන්නේ නැහැ ලොකෝ අය දිහිලු කරනවා කරන්ට් එක නැතුව කොහොමද ලයිට් නිවෙන්නේ ඕෆ් වෙන්නේ මට මොන කේමලක් කරලා කමන්නේ මල්ලි අද හවස් වෙද්දී තව පැය කීපයක් තියෙන්නේ මෙතන සුපිරි තොරණක් වැදිලා තියෙන්න ඕනේ අද හවස ඇසලෙකට නෙවෙයි තොරණ ගන්න ඇසලෙකට මල්ලි මේ මට කියලා කුණුවර පහ ගන්න දන්නේ බාහිරද අංගරේ ප්‍රියන්තේවල මං එලවුන්ස් එකට මේ බේදා සමිතිවාදී පඬිදේව කිව්වේ නෙළුම් කුල්ල තරම් උතර තොරණක් මෙතන හදනවා අය තොටලංග තොරණ මෙතන ගේනවා අය මල්ලි මේ ඔබ දුන්නේ නැති ටෝක් එකක් නෑ හරිද මේ සුමතියකට වලට ඇඟිලි ගහන්න එපා මල්ලි මේ මට ඒ කතාව වැඩක් නෑ දැන් මට කියපන් කෝ තොරණ තොරණේ ඇසලෙකට නෙවෙයි හැබැයි ඇසලෙකට පෙන්නන තොරණ නේ අයිය පොසොන් එකනේ තොරණ පෙන්නන්නේ මේ අයියේ තොරණ නෑ තොරණ හදන්නේ අයියේ මෙතන ලොකෝ මල්ලි මේ මට කියනවා කුණුවර පහ ගන්න දන්නේ බාහිරද මේ තෝත මට හවසේ විවෘත කරන්න තොරණක් හදලා තිබ්බේ නැත්තම් මං අද හවසේ තොට තොරක් පෙන්නනවා හරිද අද හවස අදනවා ලොකෝ ඕව අපි ගැව්වේ මේ තොරන් අද ගාමු තොරණ ගාමු මේ හැබැයි ලොකෝ මොකද්ද දාන්න ඕන ජාතකේ උඹ මට කියලා ජාතකේ අහගන්න එපා අන්න අරේ දෙන්නේ කෙලවුන්ස් එකටත් යවුවා කොහෙද මොන්නේ උඩට මයික් 1 2 3 4 5 6 7 8 9 10 මේ බව දන්නේ එකමුතු බෞද්ධ සමිතියේ විචාරනික ගිලන් රතියයි මහා බක්මා තොරණ රාජා අද දින වැරදි බක්මාසි නෙමෙයි වෙසක් මාසි මහා වෙසක් තොරණ රාජා මේ මම ගෙදරට ඇවිල්ලා මහා වෙසක් තොරණ රාජා අද රාත්‍රියට සියලුම සිනමා හල්වලදී ප්‍රචාරණය කරේ සිනමා හල්වල මේ තොරණ ප්‍රදර්ශනය වෙන්නේ පන්සල් භූමියේ තමයි තොරණ ප්‍රදර්ශනය වෙන්නේ. තොරණ ගැන කතා කරනවා නම් අපි බලුප්ම 45000ක් දාගෙන තමයි මේ තොරණ බලුප් 47997යි. එහෙම කොහොමද? ඊයේ තුලම් මාදිර බිදුනනේ. මොහොනම දන්නවද? මම කියන්න. එපා උකින් කියන්න. හරිනේ ඔය කරගත්තේ. දැන් කොහොමද මේ ගමේ කාලට මුහුණ දෙන්නේ? අනේ මල්ලිලා ඒ රත්තරන් මල්ලිලා. අයියෝ අර ගිය සමිතිය අපි දාගත්ත තොරණ තියෙන්නේ. ඒක බලපන් ඇසලෙකට නෙවෙයිනේ බා පෙන්නන්න තියෙන්නේ. එරන්න කිරේකට. නිකිනි බම්බුවක් නෙවෙයි යකෝ මේ පොසොන් එකට දාගෙන තියෙන්නේ. දැන් අද රැය වෙදි තොරණක් ඕනේ මොනා කරන්නද අයියෝ. අයියෝ සුමති අයියා නම් කුල්ලු තරන් තමයි දෙන්නේ. කුල්ලු තරන් නෙවෙයි යකෝ ඇමරිකාවටත් තොරක් පෙන්නපු මිනිස්සු සුමති කියන්නේ. ප්ලෑනක් තියෙනවා. වර්ලන්. මේ කුණුහරුප කතා නොකර මලි තොරණ විස්තරය කියන්නකෝ. මොනවද කරන්නේ අප්පා? අත්ත වශයෙන්ම මේ වැඩ කටයුතු වලදී වෑර් බලුක් ගන්න අපි හાર્ඩ්වෙයාර් එකට ණයයි. ඒ කියන්නේ අපි පට්ට ණය ගන්නවා. හાર્ඩ්වෙයාර් එක රජයට ණයයි. රජයේ ජාත්‍යන්තර ණයයි. මොනවද? අත්ත වශයෙන් මෙහෙම අපි ණය නෑ කාටවත්. මලි මම. හරිද? අම්මට තාත්තට විතරයි මලි මම ණය. හරි? එහෙම කතා කරන්න. තාම මේ ඩයලොග් එකට 50ක් ණය. මලියද පෞසින්දුවක් දාලා ගන්න. මේ බෞද්ධ සින්දුද? බෞද්ධ සින්දුද නේ? බෞද්ධ සින්දුද නේ? මගෙන් අහලා යන්නේ මොකක්ද මන්නේ? සිහි වැටුණා. එනම් ඌයකෝ බෞද්ධ සින්දු බලපන් දාන්න බෞද්ධ සින්දු ගහපන්. ඇති. ලගපන්. නෑ. පවසන් මනසවලදමෝ ඒ තොරණේ විතරේ රැට විරුදුකාරය කියයි ඔබ තොරණ ගැන කියපන්කෝ. මේ අයියේ මේ අඬිටි උනේ පවුල කඩාගෙනනේ. මේ ඌ අපිට වැඩ නැහැ යකෝ අනික කියනවා මයික් ඔක් කරලා කියපන් බලන්න මුළු ගමටම එන්නේ. මෙවර අපි තොරණේ දර්ශනය කරන්නේ 1335 වතාවට තමයි. හරියටම කිව්වා. කොහොමද හරියටම කිව්වේ? ඥානෙන්නේ දීපක්. පළවෙනි වතාවට තමයි අපි තොරණ ප්‍රදර්ශනය කරන්නේ. යකෝ පෘතුගීසි කාලේ නම් තොරන් ගෙහුවොත් ඔච්චර ගාණක් ඉන්නේ නැහැ නේ. කරුණික පොවලා. වෙන්න තොරන්. සබන් කාලේ පල්ලවන්න. සයුරම පීරුවා ඔබ ලබන්න තුරුලට යාවෙලා හිමින්න සයුරම පීරුවා ඔබ ලබන්න තුරුලට යාවෙලා
හිඳින්න හිතරි දෙන්න කිසිවක් නොම කියන්න ආදරේ මොනවද බං පස්සේ කරගන්න බැරිය නාන්නකනේ ප්‍රධාන අයියේ මොනවද බං ඔය නනා ඉන්නේ මම මේ ලවුන්ස් එක ගන්න ඒ ජප්පු ගගා ඉන්නේ වරින් බා යන්න ඉක්වන්න මේ ලවුන්ස් එක කරන්න බෑ වැඩ තියෙනවනේ තව පරීක්ෂණ අංක 1 පරීක්ෂණ අංක 2 S1 1 අත්තන්ඩ පුල්ල සෝමි මුනේ හිලතාවේ රුවන් වැල කමිනී තොරණ ගැන කියනවා. පිම්බර උපාසික උපාසිකාවියනි අද මේ පිම්බර පුෂන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. පොසොන් සඳයි සඳේලියයි මතියයි යගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් නාති තොරණ ගැන මං ගැන පොත වර්ණනා කරනවා. කැමරාවේ විහාරි ගමන්නේ පටන් ගන්න. සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙල පැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ. තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කලපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මාත්‍යෙක් ගිල්ලා අත මෙහෙක් කොල්ලා තිබ්බා විතරයි. උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දපක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කරලා නෙක්ස්ට් එකට යනවා. මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ ෆරක් කරලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකෝ ඉතින්. පිම්මත් උපාසික උපාසිකාවියන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිළිම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට. ඉතින් පිම්මත් උපාසික උපාසිකාවියනි ළඟට આવොත් ලේසි. සුමුදයි ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම්. එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි ඇදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා. සුමති මෙහරි මොකක්ද අර කරලා තියෙන අලුගත්තරු වැඩේ ඈ බලපි අරක තොරණක්ද කියලා. ඒක ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න. හරිද? හරි ලොකෝ අය බය නැති ලස්සනට වැඩේ වෙලා. තෝව ගහනවල තොරනේ උඩ කොටු ඈ. හරිද? මල්ලි පටන් ගන්නේ මොනවා හරි කියහම් බම්. මොකද්ද බම් පළවෙනි කොටේ? ඇයි? මුකුත් නැහැ. ඒක මොකක් වගේද උඹට ඉස්නේ තනිකර. හිස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ. කියපම්
පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් 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 දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නේ අපිට කියන්න බෑද කවුද කියලා. යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්න සුපිම්මතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ ඒ වගේ සිතුවම් කරලා තියෙනවා බය වෙන්න එපා බලන්න සුපිම්මතනි ඇඟිලි 999 කියදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි ඒ වගේම තාත්තිකෝ ඔබ සිතුවම් කළා තියෙනවා සෝතිමල්ලි ඔව් මයිද යවා තමයි එන්නකෝ මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ හතරෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ ඔව් නාලාගිරි ඉන්නේ බලපන් අර පස්වෙනි කොටුවට ආවම තනිය ඇට ඇඬෙනවා දශම්මන් මලක් වගේ යංකටයි අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක අපේ ලොකම පුතා. අල්ල පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ අයිසකයි රටක් කොටි කවුද මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහමද හරිම මාන්දවිකයි නේද වින්වත්නි බලන්නේ ඉන්න පෙදරේරු පිළිමයම වල තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න ඇඟේ තියෙනවා සිමින්ති පාරවල් ඇවුනේ මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරු මේ දේවදත්තලු ආලෝක යක්ෂයා කිහිල්ල කනවා අර බලපංකෝ තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද බලපන් අර මොකද කිව්වං එලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිරිට කෝල් එකක් නෑ වෙන්න බෑ මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි බොනවා වගේ පේනවා කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට ගත්තා මෙන්න ආය ඉඳගත්තා මට පේන්නේ මගේ ඒ දෝෂයක් කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තු ඉන්න ඕනේ මේ සංවිධායක මණ්ඩලයේ පවසා සිටිනවා දන්සලේ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බැවින් ආහාර ගැනීම සඳහා දන්සලට එන ලෙස සියලු දෙනාටම දන්සල ගාවට එන්න කියලා ආරාධනා කරනවා. ඔව් බලන්න පින්වතුනේ කොටු ටිකේ කවුරුත් නැහැ. කොටු ටික හිතුනේ කොහමද එකපාරටම දන්සල ගැන කියලා අම්මට සිරි යක්කු ටික ඔක්කොම දන්සලට ගිහින් දැන් තොරණ තනි වෙලා බලන්න පින්වතුනේ තොරණට වෙච්ච දේ මල්ලි මේ මකුළු හරියන්නේ නැහැ මරම් කියන්නේ අයියයි බලපිය මාව කෑවද මම කොහොමද යකෝ ගමටට මුණ දෙන්නේ පසුගිය සමීපියේ දුන්නට කොර වෙන්නට සදාවතුනි තවයි මේකට හුවක් තියන්න සදහවත් පින්වතුනි ගැළපෙන පුද්ගලයාට ගැළපෙන ක්‍රියාව ලබා දුන්නේ නැතිනම් මෙවැනි ක්‍රියා පමණක් නොවේයි ගම්මානයක රටක වුණත් අභාග්‍ය උදා වෙනවා. ඇත්තටම මේ සිදු ක්‍රියාව තුළින් මගේ රටේ රත්තරන් කලාවට යම්කිසි හානියක් සිදු වුණා නම් මා ඔබ සමගින්ම සමාවායද සිටිනවා. ඒ වගේම මේ උදා වූ පොසොන් පොහෝ මංගල්‍ය ලෝකවාසී සියලුම දෙනාට පින්බර පොසොන් පොහෝ දිනක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා.